අපි රචනාවක් ලියමු. රචනාවේ මාතෘකාව උදෑසනක සුන්දරත්වය. නිදා සිට හිරු කුමරු අවදි වී පෙරදිග හස ආලෝකමත් කරමින් පැතිර තිබූ ඝන අඳුර දුරු කරවයි. සූර්යාලෝකය ටිකෙන් ටික වැඩිවන විට නිදා සිටි කුරුල්ලන් කම්මැලිකම දුරලා තම සගයින්ට කතා කරනු ඇසේ. කපුටුරෑන හෙමින් සීරුවේ නිවෙස් අසලට විත් නිවෙසියන් ඇහැරවාලන්නට නාද කරති. කුකුලන් හඬලන්නේ අම්මලා අවදි කරවන්නට මෙන්ය. වවුලන් රෑ එළිවනතුරු පළතුරුකා නිදාගන්නට කඩිනමින් පියාඹනු පෙනේ. තනකොළ අග ඇති පිනිබිඳු මත ලා හිරුරැස් වැටීම නිසා මුතු කැටමින් බබලන්නේ ඉතාමත් චමත්කාර දසුනක් මවමනි. දෙවැනි ඡේදය. හිරු ක්‍රමයෙන් අහසට නැග එද්දී මුළු පරිසරයම ආලෝකමත් වෙයි. අහස රන්වන් පාටින් බබලනු පෙනේ. වලාකුළු රන්වන් දුහුල් සලුවක්සේ අහස පුරා විසිරී සිටේ. රන් තැටියක් බඳු වූ පුන්සඳ හෙමිහිට බැස යන්නේ කාටත් හොර රහසේය. සුමුදු හිරුරැස් දසත පතුරුවාලන්නේ ගහකොළවලට අමුතුම ප්‍රබෝධයක් එක් කරමිනි. තුන්වෙනි ඡේදය. රැයක් පුරාවට පුන්සඳ වට කරගෙන සිටි තරු පිරිවර දැන් කොහේ ගියාදැයි සොයා ගන්නට නැත. විකසිතව තිබූ කුමුදුමල් හිරුට බිය වී පෙති හකුලා ගනී. සැන්දෑවේ නිදන්නට ගිය සියතුන්ට බඩගිනි වී කලබලයෙන් කෑමට යමක් සොයමින් ඉගිලෙනු දක්නට ලැබේ. තුරු ලතාවන් මඳ පවනට සෙලවෙන්නේ අතුවග රැඳි පිනිබිඳු බිමට හලන්නට මෙනි. රෝසමල් විකසිත වන්නේ හිරු කුමරු ආදරයෙන් පිළිගන්නට මඟ බලාගෙන සිටිමිනි. ඊළඟ ඡේදය. වසුපැටියා උම්බෑ කියමින් එළදෙන සොයා දුවන්නේ රැයක් පහන් වන තුරා බඩගින්නේ සිට නිසා විය හැකිය. ගොවියෝ තම අඩුම කුඩුම රැගෙන කුඹුරට යාමට සැරසෙති. පාසල් දරුවෝ සුදුවතින් සැරසී පාසල් කරා යාමට පියමන් කරති. රැකියාව සඳහා යන වැඩිහිටියෝ කඩිනමින් බස් නැවතුම කරා පියමන් කරති. ආච්චි අම්මා බුදුන් පුදන්නට සුවඳ මල් නෙලාගෙන එන්නට වතු සුදු ගස ළඟට යන්නීය. අවසාන ඡේදය.